Hi guys, ඉතින් කොහොමද? ඔන්න තාවත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. මම දන්නවා ගොඩක් අය මගෙන් මැසේජ් දාලා අහලා තිබ්බා කෝ වීඩියෝස් දාන්න නැද්ද? ඔයගේ වීඩියෝස් කෝ කියලා. මම පොඩ්ඩක් මගේ බිස්නස් වැඩත් එක්ක පොඩ්ඩක් විතර බිසි වුණා. ඒ නිසා වීඩියෝස් දාන්න බැරුව ගියා. ඔයා දන්නවා මම ස්කින් කෙයාර් ලයින් එකක් ලොන්ච් කරන්න යන්නේ මගේම කියලා. ඉතින් ඔන්න ඔයාලට ඉස්සරහට හොඳ genuine skin care authentic ඒ කියන්නේ හොඳ authentic skin whitening skin brightening products ගන්න පුළුවන් මගෙන්ම. ඉතින් හොඳ විශ්වාසවන්තව ෆිලිපීන්, තායිලන්ඩ්, ඒ වගේම තමයි මැලේසියා වගේ රටවල් වලින් තමයි මම මේවා ඉම්පෝර්ට් කරන්නේ. ඉතින් genuine quality products තමයි ඔයාලට ඉස්සරහට මගෙන් ගන්න පුළුවන්. ඒ විශේෂයෙන්ම Glutagency සහ Glutagency brand එකේ වෙන collagen එකත් ඔයාලට මගෙන් ගන්න පුළුවන්. ඉතින් හරි. ඉතින් ඔන්න ඒ නිසා තමයි මම ඔය වැඩත් එක්ක හෙට මෙහෙට යනවා. ඉතින් ඒ නිසා තමයි මම පොඩ්ඩක් විතර busy වෙලා ඉන්නේ. ඉතින් හරි. ඒ වුණාට ඔයාලව අමතක කරන්න බෑනේ මගේ YouTube audience එක. ඉතින් ඇත්තටම කිව්වොත් මම හිතුවා ඔයාලා වෙනුවෙන්ම ඔයාලා රික්වෙස්ට් කරපු වීඩියෝ එකක් කරන්න. ඒ තමයි අයියේ අපේ ඇස්සට කළු වෙනවට අපිට මොනවද පාවිච්චි කරන්න පුළුවන් හොඳම ප්‍රොඩක්ට්ස් සහ අපිට මොනවද කරන්න පුළුවන් හොඳම දේවල් කියලා රෙකමන්ඩ් කරන්න කියලා ඕගොල්ලෝ දාලා තිබ්බා. ඉතින් ඒ වෙනුවෙන් තමයි මේ වීඩියෝ ඔයාලා වෙනුවෙන් තමයි මේ වීඩියෝ එක. ඉතින් ඇත්තටම කිව්වොත් පළවෙනි එක තමයි අපි කතා කරමු. ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඇස්සට කළු වෙන එක. ඇස්සට ගිලා බහින එක. පර්සනලි මටත් තියෙන ප්‍රශ්නයක් තමයි ඇස්සට කළු වෙන එක සහ ඇස්සට ගිලා බහින එක. මොකද අපි රෑ නිදි මරනවා සමහරවිට අපිට වතුර පෙවෙන්නේ අඩුවෙන්. එතකොට අපි ෆෝන්ස් දිහා ගොඩක් වෙලා බලන් ඉන්නවා. විශේෂයෙන් වීඩියෝස් එඩිට් කරද්දී ඒ වගේ වෙලාවට අපේ ඇස් වෙහෙසෙනවා වැඩි. ඉතින් මෙන්න මේ හේතුන් නිසා තමයි මට පර්සනලි ගොඩක්ම මගේ ඇස්සට කළු වෙන්න එක හේතුවක් සහ මෙම ඇස්සට ගිලා බහින්න එක හේතුවක් වෙන්නේ. ඉතින් මම මේ தත්ත්වය අවම කරගෙන මේ විදියට හරිය රැකිලා ඉන්නේ. මම ෆලෝ කරන ටිප්ස් සහ මම ෆලෝ කරන මම යූස් කරන ප්‍රොඩක්ට්ස් නිසා. ඉතින් ඒ ප්‍රොඩක්ට්ස් ඔක්කොම මම ඔයාලත් එක්ක බෙදා ගන්න සහ මම ෆලෝ කරන ටිප්ස් උත් ඔයාලත් එක්ක බෙදා ගන්නවාද මේ වීඩියෝ එක. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. ඒ වගේම තමයි මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් හරි අපි පළවෙනියටම කතා කරමු අපේ ඇස්සට කළු වෙන්න බලපාන හේතු කියලා. පළවෙනි එක තමයි ඔයා අසාමාන්‍ය විදියට ඔයා නිදි මරනවා. ඒ කියන්නේ බස් වගේ. හිතන්නකෝ ඔයා දැන් ඇත්තටම ගොත් ඔයාට අත්‍යවශ්‍යයි පැය 8ක 9ක නිින්දක් අත්‍යවශ්‍යයි. අඩුම පැය 7ක නිින්දක්වත් ඔයා හොඳ නිින්දක් ලබා ගන්න ඕනේ. මොකද ඇස් දෙකට ඔයාගේ දිවා කාලයේදී හෝ ඩේ ටයිම් එකේදී ඔයාගේ ඇස් දෙක වෙහෙසෙනවා. ඒ වෙහෙසෙන ඇස් දෙකට ඔයා ඒ වෙහෙස නැති කරන්න. එහෙම නැත්නම් අපේ ඇස් දෙක අර තියෙන ස්කින් එක රිකවර් කරගන්නවා. හොඳ නිින්දක් ලබා දෙන්න ඕනේ. පොඩ්ඩක් රිලැක්ස් එකේ තියන්න ඕනේ. මේ අවට තියෙන ලේ ගමනාගමනය හොඳින් වෙන්න. ඊට පස්සේ අර අපේ ඇස් ඕනට වඩා විඩාපත් වෙන එක නවත්ත ගන්න අපේ ඇස් වලට පොඩි විවේකයක්, පොඩි නෙමෙයි හොඳ විවේකයක් ලබා දෙන්න ඕනේ. ඉතින් එන්නේ ඒ නිසා තමයි අඩුම පැය 8ක නැත්තම් 9ක නිින්දක් ඔයා ලබා ගන්න ඕනේ කියලා කියන්නේ. පළවෙනි එක ඔයා නිදි මරණ එක පොඩ්ඩක් සීමා කරන්න. ඒ නිදි මරුවට ඒ වුණාට ඔයාට හොඳ අත්‍යවශ්‍ය නිින්දක් ලබා ගන්න අමතක කරන්න එපා. පැය 7ක් 8ක් 9ක් උපරිම පැය 9ක් නිදා ගන්න. මෙහෙම කියන්නේ මම ඒ වුණාට ඔයාට පුළුවන් නම් පැය 9කුත් නිදාගෙන ඔයාගේ ඇස් වලට විවේකයක් ලබා දෙන්න. දෙවෙනි එක තමයි ඔයා ඕනාට වැඩිය වතුර බොන්න නැති එක. ඒ කියලා කියන්නේ ඔයා වතුර බොන්නෙම නැහැ. ඉතින් මේ වතුර බොන්න නැති එක නිසාත් ඔයාගේ ඇස්සට කළු වෙන්න එක ප්‍රධානම හේතුවක් වෙනවා. ඔයා ඩිහයිඩ්‍රේට් වෙන්න ඒක ඔයාගේ බලා ගන්න පුළුවන්. ඔයා කොච්චර ඩිහයිඩ්‍රේට් වෙනවද කියලා ඔයාලට බලා ගන්න පුළුවන් එක දෙයක් තමයි ඔයාගේ මේ ඇස්සට ගිලා බහින එක. ඒ වගේම තමයි lips ඕනාට වඩා dry වෙන එක, face එක dry වෙනවා, dull වෙනවා. ඉතින් ඔන්න ඔය නිසා ඔයා ඩිහයිඩ්‍රේට් වෙන්න නැතුව ඉන්න නම් ඔයා හොඳට වතුර බොන්න ඕනේ. මේ මම වගේ ඒ වගේම තමයි ඔයාට පුළුවන් නම් ඔයාගේ ඇස් වලට මෙන්න මේ ඇඟිලි දෙක අපි දැන් මේ කතා කරන්නේ අයියෝ මාත් යන්නේ කොහෙද මල්ලේ පොල්. ඉතින් අපි දැන් මේ කතා කරන්නේ ඇස් කළු වෙන්න ඇස්සට කළු වෙන්න හේතුනේ. ඉතින් ඊළඟ හේතුව තමයි ඔයා හැමතිස්සෙම මෙහෙම ඇස් නිකන් පොඩි කරනවා. මෙහෙම පොඩි කරනවා. ඉතින් එහෙම කරන්නත් එපා. එතකොටත් මේ ඇස් වටේ තියෙන ස්කින් එක සෑහෙන සෙන්සිටිව් ස්කින් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒක ඩැමේජ් වෙන්න පුළුවන්. ඒකට ඒකත් බලපානවා ඔයාගේ ඇස්සට කළු වෙන්න. ඊට පස්සේ තමයි ඔයා ඇස් යටට පාවිච්චි කරන්නේ. එහෙමත් නැත්නම් මේ අන්ඩර් අයිස් වලට පාවිච්චි කිරීමට සුදුසු නැති ප්‍රොඩක්ට්ස් ඒ ඒරියාස් වලට පාවිච්චි කරනවා. හිතන්නකෝ සමහර වෙලාවට ඔයා ස්ක්‍රබ් එකක් සමහර අය නොදැනුවත්කම නිසා
ස්ක්‍රබ් එකක ගහලා තියෙනවා නම් for face කියලා. ඒක ඔයා for face කිව්වට ඔයාට මෙන්න මේ ඒරියා එකේ apply කරන්න බෑ. ඒක හොඳට මතක තියාගන්න. ඉතින් සමහර අය මෙන්න මේ ඒරියා එකත් ස්ක්‍රබ් කරනවා. හැමතිස්සෙම සමහර අය සබන් ගාද්දි මම දැකලා තියෙනවා මුළු මුණෙම මෙහෙම අතුල්ලනවා. ඉතින් එහෙම කරන්න එපා. ඉතින් මේ ඇස් යට තියෙන ඇස් වටේ තියෙන ස්කින් එක අපේ අනිත් ස්කින් එකට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. මාර්ම ජෙන්ටල් ඒ වගේම තමයි සෑහෙන සෙන්සිටිව්. ඉතින් මෙන්න මේ නිසා ඔයා ෆේස් එක ස්ක්‍රබ් කරද්දී ඔයා මෙන්න මේ ඒරියා එක avoid කරන්න ඕනේ. ඔයාලට පුළුවන් නම් Vaseline petroleum jelly ටිකක් මෙන්න මේ ඒරියා එකේ ගාලා ඊට පස්සේ ස්ක්‍රබ් කරන්න. එතකොට ඔයාට අර ස්ක්‍රබ් එකකින් වෙන ඩැමේජ් එක. ස්ක්‍රබ් එකක්ම කිව්වහම මෙහෙමනේ ඔයාට physical exfoliators න physical අර ඇට වගේ තියෙන ස්ක්‍රබ්ස් වර්ග උනත් එකයි. ඒ වගේම තමයි ඔයා පාවිච්චි කරන chemical exfoliators. එහෙම නැත්නම් AHA, BHA, alpha hydroxy acid, beta hydroxy acid වගේ ඔන්න ඔය ඇසිඩ් වර්ග උනත් ඔයාගේ අන්ඩර් අයිස් වලට ඒ කියන්නේ ඇස් වටේ තියෙන ස්කින් එකට ආලේප කරන්න සුදුසු නැහැ. ඉතින් ඒ නිසා තමයි මම සජෙස්ට් කරන්නේ ඔයා කෙමිකල් ඒ කියන්නේ කෙමිකලි එක්ස්ෆෝලියේටර්ස් එකක් කරනවනේ. ඒ කියන්නේ ඔයා ඔය AHA BHA වගේ peeling solution use කරනවා නම් ඔයා මෙන්න මේ ඒරියා එකට Vaseline petroleum jelly ටිකක් apply කරලා ඊට පස්සේ අනිත් ඒරියා එකට ඒ product එක apply කරන්න. එතනින් ඔයාගේ ඇස් යටට වෙන damage එක වළක්ව ගන්න පුළුවන්. ඉතින් සමහර අයගේ නොදැනුවත්කම නිසා මේ වගේ peeling solutions මෙන්න මේ ඒරියා එක මෙන්න මේ ඒරියා එකට වෙනකම්ම apply කරනවා. ඉතින් එහෙම apply කරන්න යන්න එපා. ඒකිනුත් ඔයාගේ skin එක සෑහෙන damage වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඊපස්සේ භාවිතා කරන ඔයා පාවිච්චි කරන මොනවා හරි brightening cream එකක result එක නිසා. හිතන්නකෝ ඔයා පාවිච්චි කරනවා නම් bleaching අඩංගු cream එකක්. ඒ bleaching අඩංගු cream එක ඔයා දන්නවා bleaching වලින් ඔයාගේ skin එකට කොච්චර ලොකු damage එකක් වෙනවද කියලා. සමහර creams වල කියනවා මේක කමක් නෑ ඔයාගේ ඇස් යටත් ඇස් උඩත් පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒ වුණාට මතක තියාගන්න ඔය skin whitening creams වල තියෙන හිතන්නකෝ kojic acid, hydroquinone, එතකොට තව ගත්තොත් ඒගොල්ලන්ගේ තියෙනවා tretinoin, සමහර අය දානවා retinol වගේ දේවල් දානවා. එතකොට AHA, BHA වගේ ඇසිඩ් වර්ග දානවා ඔය creams වලට. ඉතින් එන්න ඒ ingredients ඔයාගේ ඇස් යටට සුදුසු නෑ කොහෙත්ම. ඉතින් ඔයාගේ ඇස් යටට පාවිච්චි කරන්න හොඳ under eye cream එකක් තමයි ඔයා use කරන්න ඕනේ. නැතුව මෙන්න මේ වගේ creams නෙමෙයි. අන්තිමට ගානකම් ඔයාට result එක දැක ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා මේක නැවතුව ගමන් ඔයාට බලා ගන්න පුළුවන් කට වටේ, ඇස් වටේ, ඇස් උඩ වගේ දේවල් damage වෙන හැටි හොඳට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි කියලා කියන්නේ product එකක් පාවිච්චි කරද්දී හැමදෙස්සෙම guidance එකක් බලාපොරොත්තු වෙන්න. හොඳ guidance එකක් ඇතුව products පාවිච්චි කරලා බලන්න. ඒ වගේම තමයි ගොඩක් අය ඇහුවා glutathione injections. එහෙම නැත්නම් whitening injections ගැන ඔන්න මෙන්න මේ කියන number එකට ඔයා message එකක් දාන්න. මේ number එක මගේ number එකක්. ඉතින් මම ඔයාලව guide කරන්නම් ඔයාලට කොහෙන්ද ගන්න පුළුවන්. පොඩ්ඩක් ඉන්න හරියට ඉඳගෙන ඉන්න. ඉතින් මේ ඔයාලට කොහෙන්ද ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා කොහොමද ඒ කියන්නේ after care කොහොමද පරිස්සම් වෙන්න ඕනේ, කොහොමද ඒ දේවල් use කරන්න ඕනේ කියලා මම ඔයාලට guidance එකක් දෙන්න. ඉතින් ඉස්සරහට ඔයාලට පුළුවන් මගෙන්ම ගන්න හොඳ glutathione capsule එකක්. ඒ වගේම තමයි collagen capsule එකක් ගන්නත් පුළුවන්. මෙන්න මේ glutathione සහ collagen ගන්න ඔයාගේ skin එක තරුණ වෙනවා. ඒ විතරක් නෙමෙයි ඇස් වටේ තියෙන කළු ගතිය සෑහෙන දුරට ඉවත් කිරීමේ හැකියාවක් තියෙනවා ඔයා glutathione සහ collagen කියන මෙන්න මේ සංයෝගය එකට ගනිද්දි. ඉතින් ඒ නිසා පොඩ්ඩක් ඉවසලා ඉන්න. ඉක්මනටම ස්කින් කෙයාර් ලයින් එක ලොන්ච් කරනවා. ඉතින් මම මේකෙන් හඳුන්වලා දෙන්න ඉන්නේ හොඳ products. ඒ කියලා කියන හොඳ දේවල් විතරයි. මොකද මමත් personally use කරලා බලලා එහෙම නැත්නම් මම use කරන්නේ බලන්නේ නැතුව මට තියෙන පෙරේත කමටවත් ඉක්මනට සුදු වෙන ඕන කමටවත් ඔයාලට කිසිම දෙයක් මම සෙල් කරන්න ලෑස්ති නැහැ. මොකද මමත් දන්නවා සමහර ක්‍රීම් වර්ග තියෙනවා මෙහෙම කරද්දි සුදු වෙන ඒවා. ඉතින් එහෙම මට එහෙම ඕගලන්ට සෙල් කරන්න ඕනේ නැහැ හොඳ නැති products. ඉතින් quality products තමයි දෙන්නේ ඉන්නේ. ඉතින් අපි ඉස්සරහට බලමු මොනවද කියලා. හරි, දැන් අපි කතා කරානේ ඔයාගේ ඇස් යට කළු වෙන්න හේතු. ඉතින් දැන් අපි කතා කරමු මේවා වළක්ව ගන්න අපි මොනවද කරන්න ඕනේ කියලා. පළවෙනිම දේ ඔයා හොඳට ඔයාගේ ස්කින් එක හයිඩ්‍රේට් කරන්න, වතුර බොන්න හොඳට. දවසට ලීටර් 3-4ක ප්‍රමාණයක් වතුර බොන්න. ඊට වඩා බොන්න පුළුවන් නම් ඒත් හොඳයි. එතකොට තැඹිලි වතුර ඒ වගේ දේවල් ගන්න. ඒ වගේම තමයි
ඔයාලට පුළුවන් නම් හොඳ fish oil එකක්, collagen supplement එකක්, glutathione capsule, glutathione supplement එකක් ගන්න. එතකොට ඒකෙන් ඔයාගේ ඇස්වටේ කළු වෙන එක සෑහෙන දුරට පාලනය කරනවා. ඔයාගේ ස්කින් එකට තරුණ පාටක් දෙනවා. ඔයාගේ ස්කින් එකේ elasticity එක වර්ධනය කරනවා. ඉතින් ඒ නිසා තමයි මම කියන්නේ අනිවාර්යෙන් මේ best supplement fish oil, glutathione, collagen. ඉතින් ඔන්න ඔය supplements තුනම ඔයාලට ඉස්සරහට මගෙන් ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මම නම්බර් එකක් දාන්නම් මේක යටින්. ඉතින් ඔයාලට මැසේජ් කරොත් ඔයාලට විස්තර දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි glutathione IV. එහෙම නැත්නම් vitamin injections කවුරු හරිම ඕන guidance එකක් ඉන්නවනම් මම ඒගොල්ලන්ව guide කරන්න කැමතියි. එතකොට මම ගත්ත තැන විස්තර ඔයාලට දෙන්න කැමතියි. ඒ නිසා මෙන්න මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න. එහෙම නැත්නම් call එකක් අරගෙන විස්තර දැනගන්න. ඉතින් මොකද මම ඔයාලට ප්‍රධානම හේතුව මෙහෙම කරන්න මොකද මට පර්සනලි එක්කෙනෙක් කෝල් කරලා කිව්වා ඔයාලා දන්නේ නැති මම ඉස්සෙල්ලා කලිනුත් කිව්වා මෙන්න මේ සිදුවීම ගැන Aqua Skin කියන මෙන්න මේ වැක්සින් එක ඇත්තටම කිව්වොත් මාකට් එකේ ඕනනම් 85ත් 90000ත් අතර විතර වෙයි. ඉතින් ඒ වුණාට මේක මිනිස්සෙට සෙල් කරලා තිබ්බා 3,50,000කට. ඇත්තටම කිව්වොත් මේව හොඳ නැති වැඩ. ඉතින් ඒ නිසා තමයි මම ඔයාලව ගයිඩ් කරන්නේ සහ මම ඔයාලව දැනුවත් කරන්නේ. ඉතින් ඕන කට්ටිය ඉන්නවනම් මැසේජ් එකක් දාන්න මම ඔයාලව ගයිඩ් කරන්නම්. ඉතින් වයිට් ඉන්ජෙක්ෂන් එකක් ගන්න බජට් එකක් තියෙන වයිට් ඉන්ජෙක්ෂන් එකක් කරන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක් ඉන්නවනම් මෙන්න මේකට මැසේජ් එකක් දාන්න. විශේෂයෙන් කෝල් එකක් ගන්නවා නම් හොඳයි. මට ඔක්කොම විස්තර ඔයාලට කියන්න පුළුවන්. ඉතින් ඔයාලා හිතන්න එපා මේක මම සෙල් කරන්නේ නැහැ. මම ඔයාලට මම ගත්ත තැන details දෙන්නම්. ඒගොල්ලොත් එක්ක ඕගොල්ලෝ කතා කරලා බලන්න. මොකද මම ගාව තියෙන දැනට skin care line කියන්නේ skin care products විතරයි. කියන්නේ හිතන්නකෝ මම ඉස්සරහට හඳුන්වලා දෙන්න ඉන්නවා body bleach එකක්. ඒක kojic acid වලින් තියෙන bleach කියවහම බය වෙන්න එපා. ආරක්ෂිතව ස්කින් එක බ්ලීච් කරගන්න ඒ කියලා කියන්නේ kojic acid ඒ වගේ හොඳ ප්‍රොඩක්ට් එකක් මම ඉස්සරහට ඔයාලට හඳුන්වලා දෙන්නම්. මේ දවස්වල මම මේක එක්ස්පෙරිමන්ට් කරන ගමන් ඉන්නේ. ඒ නිසා දැනට ඔයාලට මට මෙහෙම කරද්දී මාකට් එකට දාන්න බෑ. මොකද ඒක පොඩ්ඩක් එක්ස්පෙරිමන්ට් කරන්න ඕනේ, අත්හදා බලන්න ඕනේ. එතකොට අපි ගත්තොත් ඒක අපි රජයත් එක්ක ලියාපදිංචි කරගන්න ඕනේ. එතකොට මොකද අපිට ඕනාට ගියාට මේවා සෙල් කරන්න බෑ. ඉතින් මොකද අනිවාර්යයෙන්ම සෙල් කරන ප්‍රොඩක්ට් එක හොඳ ක්වොලිටි එකකට ප්‍රමිතියෙන් යුක්ත එකක් වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා තමයි මේ දවස්වල ඒ process එකත් යනවා හිමීට. ඉතින් මොකද ඕනම දෙයක් සෙල් කරනවා නම් අපි අපේ තියෙන නීතියට අවනත වෙලා ඒක එක තමයි අපි මේ යන්න ඕනේ. අනිත් එක තමයි අපි කස්ටමර්ස්ලාට හොඳ ප්‍රොඩක්ට්ස් විතරක් දෙන්න ඕනේ. ඉතින් ඒ නිසා ඉස්සරහට බලමු. ඉතින් ඒක ගැන නෙමෙයි අද මේ කතා කරන්නේ under eye darkness එක. ඊට පස්සේ ඔයාලට පුළුවන් නම් castor oil. castor oil තමයි ඇසට කළු වෙනවට හොඳම oil එක. ඔයාලට use කරන්න පුළුවන්. මෙන්න under eye area එක bright කරගන්න castor oil ලෑට ගාලා මම මේ tip එක දෙන්නේ ගොඩක් ඒ කියන්නේ ගණන් වැඩි products වලට යන්න බැරි කට්ටියට තමයි මේක දෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් castor oil එහෙම නැත්නම් එඬරු තෙල් ඕනම තැනකින් ගන්න. ඉතින් එඬරු තෙල් ටිකක් අරන් මෙන්න මේ ඇඟිලි දෙක පාවිච්චි කරන්න ඇස්සට මසාජ් කරද්දී ඔයාලට පේනවා ඉතින් මේ ඇඟිල්ල හරිද? මේ පොඩි ඇඟිල්ලට පස්සේ තියෙන ඇඟිල්ල තමයි ගන්න ඕනේ. මේ ඇඟිලි දෙක අරගෙන පොඩ්ඩක් දාලා හොඳට උඩ අතට මසාජ් කරන්න හිමීට. හරිද? රැට නිදා ගන්න යන ඉස්සෙල්ලා මේක කරලා බලන්න. මේකිනුත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාගේ under eye darkness එක නැති වෙලා ඒ ප්‍රදේශයේ කියලා කලර් එක improve වෙන හැටි. ඊට පස්සේ දැන් අපි කතා කරා හොඳට වතුර බොන්න ඕනේ. ඊට පස්සේ මම අර කිව්ව supplements තුන අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. ඔයාලගේ under eye darkness එක improve කර ගන්න ඕන ඉක්මනටම. ඉතින් ඒ වගේම තමයි ඔන්න ඔය castor oil දාලා under eyes වලට මසාජ් එකක් දෙන්න පුළුවන්. ඒ වගේම තමයි පැය 8ක නැත්නම් 7ක නිින්දක් අනිවාර්යයෙන්ම ලබා ගන්න. එතකොට තමයි ඒ වගේම තමයි screen time එක පොඩ්ඩක් දුරට අඩු කරන්න බලන්න. ස්ක්‍රීන් එකක් යූස් කරනවා නේ. කියන්නේ ෆෝන් එක හෝ වේවා ලැප්ටොප් එක හෝ වේවා. ඇත්තටම කිව්වොත් ඔයා පොඩ්ඩක් ඇස් වලට විවේකයක් දෙන ගමන් මේක පාවිච්චි කරන්න. පොඩ්ඩක් ඉගලකට පොඩ්ඩක් පැත්තකින් තියලා පොඩ්ඩක් ආයෙ ඇස් දෙක පොඩ්ඩක් මෙහෙම මසාජ් කරලා පොඩි වෙලාවක් මෙහෙම අප් දෙක මේවා කළා මෙහෙම තියදී ඒකෙන් ඔයා පොඩි විවේකයක් ලබා දෙන ගමන් ඔයා ඒ දේවල් යූස් කරාට කමක් නැහැ. ඒ වගේම තමයි ඔයාට අර බ්ලූ ලයිට් එකෙන් ප්‍රොටෙක්ට් කරන කණ්ණාඩි දෙකක් යූස් කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි ගොඩක් අය අහන්න පුළුවන් අය අපිට සජෙස්ට් කරන්නකෝ හොඳ under eye cream එකක්. ඉතින් මෙන්න මේ under eye cream එක මට highly recommend කරන්න පුළුවන් ඔයාලට. ඇත්තම කිව්වොත් මට ලංකාවේ මාකට් එකේ නම් මට කොහෙන්ද දන්නේ නැහැ මේක තියෙන්නේ.
මේක අතරම කොත් මේකේ රෙටිනෝල් අඩංගු වෙනවා. ඉතින් රෙටිනෝල් අඩංගු ක්‍රීම් අන්ඩර් අයි ප්‍රොඩක්ට්ස් සෑහෙන හොඳයි. ඔයාගේ අන්ඩර් අයි කියලා කියන්නේ ඇස් වටේ කළු යවනවා විතරක්ම නෙමෙයි, ඔයාගේ ඇස් වටේ තියෙන රැලි ගතිය, ඊට පස්සේ ඔයාගේ ඇස්වල වයසට ගිය පෙනුම ඒවත් ඉම්ප්‍රූව් කරගන්නවා. ඒ වගේම තමයි රෙටිනෝල් වලින් ඔයාලා දන්නවා ඔයාගේ ස්කින් එකේ කොලජන් ප්‍රොඩක්ෂන් එක බූස්ට් කරනවා. එතකොට ඔයාට අර ලස්සන පිරිපුන් ගතියක් දෙනවා මෙන්න මේ ඇස් වටේ තියෙන දේවල්. ඉතින් මෙන්න මේක අහලා ඔයා ගාව තියෙන දැනට ෆේස් එකට යූස් කරන රෙටිනෝල් එක යූස් කරන්න යන්න එපා. මේවටම ස්පෙસિෆයි වෙච්ච ප්‍රොඩක්ට්ස් තියෙනවා. මම ඔයාලට පෙන්නන්න පුළුවන් නම් පෙන්නන්න මගේ ඩ්‍රෝවර් එකේ ඇති. මෙන්න මේ ප්‍රොඩක්ට් එක තමයි මම යූස් කරන්නේ. ඉතින් මේ Sombai Me බ්‍රෑන්ඩ් එකේ සෑහෙනම හොඳයි. මේකෙන් ටිකක් අරගෙන රැට ගාලා මසාජ් කරලා තමයි නිදාගන්නේ. මෙන්න මේක නිසා තමයි මගේ අන්ඩර් අයි ඩාර්ක්නස් එන්නේ නැතුව සෑහෙන දුරට මාව ප්‍රොටෙක්ට් වෙලා තියෙන්නේ. ඉතින් ඕක තමයි මගේ ක්‍රීම් එක අන්ඩර් අයිස් වලට යූස් කරන. ඉතින් අර කිව්වා වගේ ඒ වගේම තමයි ඩියෝඩරන්ට් එකේ කැෆේන් සොලියුෂන් එක යූස් කරන්න පුළුවන්. බට් මේකේ රිසල්ට් එක පොඩ්ඩක් විතර ස්ලෝ. ඉතින් අර ලොකු ෆාස්ට් රිසල්ට් එකක් ලබා ගන්න බෑ. ඒ වගේම තමයි මෙන්න මේ ග්ලෝ රෙසිපි එකේ එන මෙන්න මේ අන්ඩර් අයි රෙටිනෝල් බාම් එකක් වගේ තියෙන්නේ. නිකන් ඒක සීරම් එකක් නෙමෙයි, ඒක ක්‍රීම් එකක් වගේ ක්‍රීම් ටයිප් එකක් තියෙන්නේ අවකාඩෝ එකේ. මෙන්න මේකත් හොඳයි. මම පර්සනලි යූස් කරලා තියෙනවා. හැබැයි ටිකක් විතර ගණන් වැඩි. ඉතින් මේකත් ටිකක් විතර ගණන් වැඩි. ඒ වුණාට හොඳ රිසල්ට්ස් තියෙනවා. ඉතින් මේකෙන්දී මේ retinol intense advanced triple action eye cream. එතකොට ඒකේ wrinkles නැති වෙනවා කියනවා. ඒ වගේම තමයි signs of aging. ඒ කියන්නේ වයසට යන ගතිය ගොඩාක් අයගේ පේන්නේ ඇස් වලින්. ඒක කියන්නේ මේ ඇස් දෙපැත්තේ එහෙම වයසට යන ගතිය සෑහෙන පේනවා සමහර අයගේ. ඉතින් ඒ වගේම තමයි skin tone එක dark වෙනවා නම් ඉතින් ඔයාලට හොඳම ඔයා අයි ක්‍රීම් එකක් යූස් කරද්දී අයි ක්‍රීම් එකක් තෝරගද්දී මම හොඳ ටිප් එකක් දෙන්න. අනිවාර්යයෙන්ම රෙටිනෝල් තියෙනවද කියලා බලන්න. රෙටිනෝල් තියෙන අයි ක්‍රීම් එකක් යූස් කරන්න. රිසල්ට්ස් වැඩි, රිසල්ට්ස් ෆාස්ට්. ඒ වගේම තමයි දැන් අද තාක්ෂණයේ දියුණු නිසා ග්ලූටතයෝන් අඩංගු අයි ක්‍රීම් උත් යූස් ඒ කියන්නේ තියෙනවා මාකට් එකේ කියලා කොරියන් ප්‍රොඩක්ට්ස් වල. මම දැන් ලංකාවේ නම් දැක්කේ නෑ. මම try කරලත් නැහැ. ඒ වුණාට මොකද මම ග්ලූටතයෝන් ගන්න නිසා විශේෂයෙන් ග්ලූටතයෝන් ඉන්ජෙක්ෂන්ස්, කැප්සූල්ස් වගේ දේවල්. ඉතින් ඒ නිසා ඉතින් ඔය ටික තමයි මට ඔයාලට කියන්න ඕනේ. ඉතින් ඔයාලට අන්ඩර් අයිස් වලට මාස්ක් එකක් දානවා නම් ඔයාලට බෙස්ට් මාස්ක් එක තමයි honey and turmeric මාස්ක් එක. ඒකට මේකට ඔයාලට ඕන වෙන්නේ අමු කහ සහ පිරිසිදු මී පැණි එකට මික්ස් කරලා මේ ඇස් වටේට ගාගෙන ඉඳලා හොදලා යවන්න. මෙන්න මේක තමයි බෙස්ට් මාස්ක් එක අන්ඩර් අයි ඩාර්ක්නස් රිමූව් කරන්න. මේකට ඔයාලට ඇඩ් කරන්න පුළුවන් ඇලෝ වේරා ජෙලුත් සෑහෙන හොඳයි. මේක සතියක් එක දිගට යූස් කරලා බලන්න ඔයාගේ අන්ඩර් අයි ඩාර්ක්නස් එක ඉම්ප්‍රූව් වෙන හැටි බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ ටිප්ස් උත් කියන්නේ ඔයාලට මේ වගේ ප්‍රොඩක්ට් එකකට යන්න බැරි නිසා මේ වගේ ප්‍රොඩක්ට් එකකට යන්න බැරි කට්ටියක් ඉන්නවනේ. හැමෝටම ප්‍රොඩක්ට්ස් ඇෆෝඩ් කරන්න බෑ. ඉතින් ඒ නිසා තමයි අපේ ටිප්ස් ඔය වගේ නැචරල් ටිප්ස් උත් කියලා දෙන්නේ. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකත් ඔයාලට ගොඩාක් උදව් වෙන්න ඇති කියලා. ගොඩක් අහලා තිබ්බා අයියේ අන්ඩර් අයි ෆිලර්ස් ගැන. මේකත් ගෙනියන්නම්කො මම මේ වීඩියෝ එකේ. ඇත්තටම කිව්වොත් අන්ඩර් අයි ෆිලර්ස් වල මගේ තියෙන ඔපිනියන් එක තමයි පොඩ්ඩක් විතර ඩේන්ජරස් සහ සමහර වෙලාවට රිසල්ට් සමහරම වෙලාවට බැරිම වෙලාවත් ෆිලර් එක හරියට උන්නේ නැත්නම් හරි අමාරුයි රිකවර් කරන්න සහ හරි කැතයි ෆිලර් එක අම්බැලන්ස් වුණොත්. ඉතින් අනිත් එක තමයි ෆිලර් එක මේ ඩිසෝල්ව් වෙන්න ඒක එතකොට ඔයාලට මේ වගේ මේක මෙන්න මෙහෙට එන්න බලනවා ෆිලර් එක. එතකොට හරි කැත ගතියක් තියෙනවා පොඩ්ඩක්. ඉතින් බට් මේ අන්ඩර් අයි වලට ඔයාලට කරන්න පුළුවන් PRP for under eye darkness එක කියන්නේ PRP ඉන්ජෙක්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔය සල්මන් DNA ඉන්ජෙක්ට් කරන්නම සමහර අය දැන් ගොඩක් ගත්තාම. ඉතින් ඔන්න ඔය වගේ ට්‍රීට්මන්ට්ස් යූස් කරන්න පුළුවන්. ඉතින් අපි මේ ට්‍රීට්මන්ට්ස් ගැන වෙනම වීඩියෝ එකකින් කතා කරමු. ඉතින් ඇත්තටම කිව්වොත් මම හිතනවා අද වීඩියෝ එකත් ඔයාලට ගොඩාක් උදව් වෙන්න ඇති කියලා. ඉතින් ගිහිල්ලා එන්නම්. thank you so much මේ වීඩියෝ එක බලනකොට. thank you ගිහිල්ලා එන්න channel එක subscribe කරන්න අමතක කරන්න එපා.